එතකොට පුතේ මේකේ චූටි හරි කළු කෑල්ලක් තිබ්බත් අක්කර පේනවා. ඒ හින්දා මේ කියන්නේ පිරිසිදුව කරගන්න ඕනේ. ආයිබෝවන් අද අපි හරි රසවත් මාතෘකාවක් ගැන කතා කරන්න හදන්නේ ජනප්‍රවාදයේ ඉඳන් අතීතයේ ඉඳන් මේ පුහුල් ගෙඩිය සම්බන්ධයෙන් අපිට කතා අපි අහලා තියෙන අපිට හරි සමීපයි. ඉතින් පුහුල් දෝසි ගැන අද කතා කරන්න හදන්නේ හරි රසවත් කෑමක් පුහුල් දෝසි. ටිකක් මහා පරිමාණයේ නිෂ්පාදනය වෙන ආකාරය කියන්නේ වෙළඳපොළට නිකුත් කරන්න පුහුල් දෝසි නිෂ්පාදන ආකාරය අපි අද බලන්න යන්නේ. ඉතින් මුල ඉඳන් කොහොමද මේක වෙන්නේ කියන ආකාරය බලාගෙන අපි ඉදිරියට කතා කරමු. හරි රසවත් කෑමක් කතාවත් හරි රසවත් වෙයි. අපි බලාන කතා කරමු අද. අපි දැන් මුලින්ම මේක හදන්න මොකක්ද ඉස්සෙල්ලාම කරන්නේ අපි? අපි ඉස්සෙල්ලාම දැන් හදන්න පුහුල් ගෙඩියක තරන් වෙලා අපි ඒකේ පොත්ත රහින්න ඕනේ. ඒ පොත්ත හොඳට පැහැදිලිව පුහුල් ගෙඩිය සුදු වෙන විදිහටම රහින්න ඕනේ. මොකද එහෙම රැස්සේ නැත්තම් මේ දැන් අපි ඒක කෑලි කපලා ඉවරලා චාට්ටියට දාපුවම පාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැන් අරක කොළ පාට තියෙනවා සුදු පාට තියෙනවා. ඒ හින්දා පාට වෙනස් වෙනවනේ. ඒ හින්දා මේ අපි ඒක පොත්ත සුදු වෙන්නම රහින්න ඕනේ. පොත්ත රැහැලා ගෙඩිය සුදු වෙන තුරු රහින්න ඕනේ. ඊට පස්සේ අපි ඒක මේසෙට ගේනවා. හරිද? සාමාන්‍යයෙන් මේ එකපාර කීයක් විතර රැහ ගන්නවද? සාමාන්‍යයෙන් අපේ වැඩපොලේ අපි ගහන්නේ කිලෝ 110 15. හරිද? ඒකට තමයි වඩිය කියලා කියන්නේ. ඒකට තමයි වඩිය කියන්නේ. එතකොට අපි 115 වගේ ගහින්ද අපි සාමාන්‍යයෙන් ලොකු පුහුල් තියෙනවනේ. ඒ ලොකු පුහුල් නම් අපි 25ක් විතර නේද අයිය ගන්නෙ. 25ක් 30ක් අවම ගන්නවා. එතකොට මේ පොඩි වනම් 40ක් 45ක් වගේ පොඩි ප්‍රමාණ අනුව තමයි ඒ ගෙඩි වෙනස් වෙන්නේ. එහෙම 40ක් 45ක් විතර ගන්නවා අපි. අපි ඒ ටික සුද්ධ කරලා ඉවර වුණාට පස්සේ අපි දැන් අය වෙනත් මේසයක් තියෙනවා. ඒ මේසෙට ගෙනල්ලා දානවා. දාලා ඒක සාමාන්‍යයෙන් අය ඝනකම කීයට වගේ අඟල් භාගයට වගේ ඒ පුහුල් ගෙඩිය පලනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොටස් 6ක් විතර වගේ වෙන්නේ. කරලා ඉවරලා ඊට පස්සේ අපි මේ අපිට මැෂින් එකක් තියෙනවා වෙනමම. අපි ඒකට කියන්නේ ජෙල් කරනවා කියලා. සාමාන්‍යයෙන් මේ ජෙල් කරනවා කියන්නේ ඒකට මේ මැෂින් එකට දාපුවාම පුහුල් එකේ දෙපැත්තම ගහන්න ඕනේ. පුහුල් එක දැන් පළුවේ දෙපැත්තම ගහන්න ඕනේ. ගහලා මේ ඒ ගහන්න හේතුව තමයි දැන් දෙපැත්තම අපි දැන් ඕක දෙපැත්තම ගහපුවාම ඒකට පැණි අල්ලන්නේ නැත්තම්. ඒ හින්දා තමයි ඒක දෙපැත්තම හොඳට සිදුරු වෙන්න ගහන්න ඕනේ. ඒක තමයි පැණි අල්ලන්නේ. අන්න.
ඊළඟට ආපහු ටේබල් එකකට දාගෙන ඒක සාමාන්‍යයෙන් මේ අඟල් භාගෙනේ ඉඳයි. අඟල් භාගෙ කොටු වලට කපනවා. සාමාන්‍යයෙන් ඒක හරි ලස්සන කොටුවට කැපිය හැකියි. ඒක තමයි අපි අවසානට දකින්නේ ෆුල් කෑල්ලනේ. ආන් ඒක තමයි. ඊට පස්සේ ඒක පොඩි වට කපනවා. අස්කොන් අරේ මෙහි එහෙම ගැටෙන්නේ නැති වෙන්නේ ලස්සනට කොටුවට කපා ගත්ත හැකියි. ඉතින් මැෂින් එකකින් කපනවා නම් එහෙමත් පුළුවන්. දැන් අපි නම් තාම මේ පිහි භාවිතා කරලා තමයි කපන්නේ. පොඩිවට කපනවා. ඉතින් ඒ යපුවට පස්සේද අර මිල හොදන්න. ඔව් කපනවා. එතකොට අපි කපලා ඉවරලා ඒක ටැංකි දෙකක් තියෙනවා. ඒ ටැංකි දෙකට ටැංකි දෙකේ වතුරයකට දානවා. සාමාන්‍යයෙන් අපි අපේ තියෙන භාජන වලට අනුව අපි 9ක් වාගේ කූඩ 9ක් විතර කපන්නේ. කියන්නේ කපලා අර ගන්න කූඩ 9ක්. 9ක් කපනවා. ඒ කපලා ඒක දානවා ටැංකි වලට. දාලා ඉවරලා පැයක් විතර තියනවා නේද පොගන්න. ඒ අයියේ පැයක් විතර තියන්නේ. යා හොදලා ගන්න බැයිද? ඒ ඉස්මේක ගියාම පුහුල් කරලා හයි වෙනවා. හයි වෙන්නේ. ආයෙත් පැයක් විතර වතුර තිබ්බාම ඉස්මේක යනවා. යනවා. ඉස්මේක ගියපම පුහුල් කරලා හයි වෙනවා. යනවා නිකන් අර ඕකේ තියෙනවනේ නිකන් අර ඒක දැන් ඒ වතුරේ පැයක් පොඩි සැරගතියක් තියෙනවද? සැර කියන්නේ අර ඒක ඒ ඉස්මෝට මේ ඇඟිලි ඉස්ම ගන්නවා. වලට. එහෙම ඒ නිසා අපි ඒක පැයක් තියනවා. ඔව් ඒ පැයක් තිබ්බහම ඒක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයට එනවා. ඊට පස්සේ අපි ඒක හොදනවා. ඒක 3 4 වතුර 4 5 පාරක් හොදන්න. හොදන්න ඕනේ. 3 4 පාරක්ම හොදන්න ඕනේ. ඊට පස්සේ හේතුරවත් කෙලින්ම ඉන්නේ තාත්තිය. චාතියට එන්නේ. ඒ ඔක්කොම දාගෙන මම තාත්තිය. ඔව් ඔක්කොම දානවා අපි. තාත්තියට දැම්මට පස්සේ තමයි ගින්දර දාන්නේ. ඔව් ටිකක් තැම්බෙන් කරලා වතුර ටිකක් අදිනවා. වතුර අදිනවා කියන්නේ දැන් ඒක තැම්බෙනකොට වතුර එනවා චාතියට. ඊට පස්සේ දැන් අපි වතුර ඒවා ඉවත් කරන්න ඕනේ ආපහු භාජනයකට. ඒ තාත්තිය එන වතුර එන වතුර සාමාන්‍යයෙන් බාල්දි මේකේ හැටි මේ වඩියට හැටියට නම් බාල්දි 10 5ක් 6ක් විතර නේදයි. ඒ 6ම ඉවත් කරන්න ඕනේ. භාජනේ. ඉවත් කරාට පස්සේ දැන් දාන්න. දැන් දාන්න කොච්චරක් යනවද? ඒ දැම්මුණට පස්සේ දැන් දානවා. ඒ කියන්නේ වතුරක් ඉවත් කරලා පැයක් විතර වගේ යනකම් ඉන්න ඕනේ. හොඳට මේක තැම්බෙන්න ඕනේ. පැණි දානවා. පැණි දැම්මට පස්සේ පැණි එක දැම්මම පස්සේ පැණි බහිනවා. දැස්සට පස්සේ සීන් දානවා. පැණි දැස්සට පැණි දාලා දැන් ඒ පැණි වලින් ඊට පස්සේ අර වතුර දැන් අපි ඇදලා ඉවරනේ. ඊට පස්සේ දැන් පැණි වලින් තමයි වඩිය තැම්බෙන්නේ. ඔව් ඊට පස්සේ ඒ පැණි වලින් වඩිය තැම්බෙන අතර මැදදී අපි ආපහු සීනිත් දානවා ඒකට. ඔව් දැන් අපේ වඩිය අනුව අපි පැණි සාමාන්‍ය ගොඩක් දානවනේ අපි එහෙම සීනි මිටි භාගයක විතර පැණි යනවනේ. ඒවා ඒ පැණි දාන අතරතුර සීනිත් දානවා. එතකොට ඔක්කොම සාමාන්‍ය සීනි මිටි දෙකක් විතර වගේ. ඒ කියන්නේ දැන් ඔය වඩියකට සීනි මිටි දෙකක් යන දවසකට. ඔව්. ලොකු ප්‍රමාණයක්. ලොකු ප්‍රමාණයක්. එකක් කලවම් කරන්න යනවා එකක් චාර්ජ් දෙනවා. ඔව්. ආයි කියන්නේ අර සීනි කලවම් කරාට මේ තාච්චියට දැම්මට පස්සේ බාද්දිය සීනි දානවන්නේ කලවම් කරනවා. ඔව් කලවම් කරනකොට සීනි මිටියක් යනවා නේද? යනවා. අපි දැන් මුහුල් ටික තැම්බිලා අවසාන මට්ටම දක්වා එන්න, සදම මට්ටම දක්වා එන්න සීනි මිටියක් යනවා. එතන පැය දෙකමාරක් විතර අපි වඩිය ලිපේ තිබ්බා. ඊට පස්සේ ඒකට අපි සීනි දැම්මා. එතකොට මේ ඉතුරු වෙන පැණිත් දැම්මා. හරිද?
ඒකම දැන් මේ වඩිය පදම් වේගන එන්නේ. ඒ කියන්නේ පදම් වෙලා ඉවරයි කියන එක. දැන් මේක වඩිය මේකට දාන්න කන් වෙලා තියෙනවා. දැන් මේකට සීනි දැම්මා. තව ටිකකින් තව සීනි ටිකක් දාලා ගින්දර අඩු කරලා ඊට පස්සේ ඉතින් මේකට යවනවා. දැන් මේ දැන් දෝෂි පදම ඇවිල්ලා තියෙන්නේ. මේ පැණිත් අපි දානවා. ඒ කියන්නේ ඕකේ ඉතුරු පැණි තමයි මේ තියෙන්නේ. දැන් ඕක දැන් බාපුවාම ඕකේ පැණි ඉතුරු වෙනවනේ. ඒ පැණි ආයෙ අපි මේ භාජනයකට දානවා. මේ පැණිත් ඕකට දානවා. වැඩිපුර දාන්නේ සීනි. ඔව්. දැන් මේක තියාගෙන ඉන්න අමාරුයි. සක්කාලාටි අල්ලන්න බෑ. පදම ආවට පස්සේ මේසෙට දාන්න. ඔව් පදම ආවට පස්සේ මේ චාචිය තියන් ඉඳලා ඉක්මන් කරලා වැඩ කරලා මේකට දාන්න. දැන් තව සීනි දේශන් දෙක තුනක් දාපුවාම තනිකරම සීනි වලින් තමයි මේක පදම එන්නේ. සාමාන්‍ය මේ වඩියකට සීනි දාන ප්‍රමාණයක් තියෙනවා. ඔකට මේ වඩියකට සාමාන්‍යයෙන් මේ වඩිය කිලෝ 105ක් 100ක් වගේ අපි මේකට කීයක් දාලා දාන්න තියෙන්නේ මිලි? පැණි එකයි සීනි ටික පැණි දෙකයි සීනි ටිකයි කියන්නේ සීනි ටිකක් කරනවා. අපි පැණි දානවා පැණි සාමාන්‍ය දුරට දානවා. එතකොට සීනි මිටි දෙකක් යනවා මේකට. එහෙමද? 100ක පැණි තියෙනවා. ඔව් සීනි මිටියක පැණිත් තියෙනවා. ඒ අමතර සීනි මිටි දෙකකුත් යනවා මේකට. මෙතන කිලෝ 110ක් විතර තියෙනවා මේ වඩියට. ඔව්. දැන් පදම ඒගෙන එනකොට මේ ගින්දර අපි අඩු කරන්න ඕනේ. නැත්නම් ඩග්ගල චාති අල්ලන්න බලනවා. මේ ස්වරූපයේ දෙන්නේ පුහුල් කෑල්ල. ලස්සන පාටක් සමග සුවඳක් ඉන්නේ එතකොට තමයි. ඔව්. ඒකට ඊළඟට ගෙලිම මේසෙට දාලා ඔය ඊළඟට අපි ඒක ලිප අනිවාර්යයෙන්ම දැන් අපි ඕක බලන අයට වුණත් අපි කියන්නේ දැන් අනිවාර්යයෙන් මේක ඒ තත්ත්වයට ආපු ගමන් අපි ඉක්මනින්ම ලිප නිමා ගන්න ඕනේ. නැත්තම් අඩි අල්ලනවා. නැත්තම් අඩිය අල්ලනවා. එතකොට ඕකේ පාටත් වෙනස් වෙනවා, රසයත් වෙනස් වෙනවා, සුවඳත් වෙනස් වෙනවා. ඒ ඉන්න වඩිය ගානට ආපු ගමන් අපි කළ යුතු පළමුම කාරණේ තමයි ලිප නිමා ගන්න එක. ලිප හොඳටම නිමා ගන්න ඕනේ. ආය මේ රස්නය එන්නේ නැති වෙන්න ගිනි රස්නය නිමා ගන්න. ඊට පස්සේ තමයි අර භාජනයේට පුහු ටික පැණි පෙරෙන්න ඕන. පැණිත් එක්කලා ගියොත් අපහසුයි. එකක් පාඩුයි. පැණි ටික ඉතුරු වෙන්නේ නැහැනේ. මේකේ තියෙන පැණි ටික සීනිත් එක්ක යන්නේ. ඔව්. ඉතින් ඒ හින්දා පැණි ටික පෙරෙනකන් ඉඳලා භාජනයට දාලා ඊට පස්සේ සීනි කලවම් කරලා තමයි මේසෙට යන්නේ. මෙහෙම කරන්න මේ පැණි බේරෙන්න ඕනේ. හා. ගහන්න බලනවා. මේක මේකෙට අල්ලනවා. ඊට පස්සේ මෙහෙම කෑලි වෙන්වෙන්ව ගන්න බෑ. හරි. ඊට පස්සේ සම්පූර්ණ ගුලියක් බවට පත් වෙනවා. ඒ නිසා මේක නිවෙනකොට හොඳට මෙහෙම මේ කුරු ගන්න ඕන. සම්පූර්ණ මුළු මේකම කුරු ගන්න. මුළු මේකෙම 3-4 වගේ පාරක් යනකම් කුරු ගන්න ඕන. එතකොට මේ මේකට අල්ලන්නේ මේව තනිකර කැටේ මෙහෙම වෙන් කරගන්න පුළුවන්. අර දැන් පැණිත් එක මේ පුකු වෙලානේ තියෙන්නේ. පුකු වෙලා තියෙන්නේ. එතකොට මේක හොඳට වෙන් වෙනවා. පැහැදිලිද? මේක පාරක් වුණොත් එන කරන්නේ තනිකරම බැල ගහනවා. يعني කැට ගන්න වෙන්නේ නෙමෙයි. එහෙම වැදුනොත් ඕනේ දැන් මේ තදේට වැදුනොත් දෝසි කෑල්ල චොප් වෙන්න බලනවා. මෙහෙම යටින් යනවා මොකද නිකන් දැක් කරන්න ඕනේ. ඒ කියන්නේ දෝසි කෑල්ල වැඩි තැලෙන්න බෑ. බෑ. ඒක දෝසි කෑල්ල අර කොටු බාවේ නැති වෙලා මේ
අර කැලෙන ස්වභාවයටපත් වෙනවා. යටින් මේ ලීයේ යටින්ම හොදාලා ගන්නවා. ඒකට මේකටනේ බර වැටෙන්නේ. දෝසි කැල්ලට නෙමෙයි. දැන් ඉතින් ආයේ කැට ගහන්නේ නැහැ. දැන් මේ සීනි අයින් කරගන්න මේක කරන්නේ. මේක වේලනාට පස්සේ මේකට සීනි ගොඩක් එකතු වෙලා තියෙනවානේ දැන් මේ කැටේටනේ. මේ සීනි ඔක්කොම මෙතන ඉන්න සල්ලඩ කරගන්නවා. ගොඩක් ප්‍රමාණයක් සල්ලඩ කරගන්නවා. දෝටි කැටේ අවසානට දැන් මේ කැටේ ඉතිරිනවා මේ. මේක සීනි නෑ. ඒක තමයි ඒක කරන්න කරට යවන්නේ. මෙතන සීනි පිටින් යවන්න බෑ. ඒ නිසා කිලෝ 5 තමයි පැක් කරන්නේ. පහයක් ඉල්ලුවොත් නිකන් අවසන්. සාමාන්‍ය ලස්සන පුහුල් කෑල්ල ආපහු බේරෙනවා. ඔව් ඒ බේරුණාට පස්සේ ඒ පුහුල් කෑල්ල අපි කිලෝ 10ද 5 දෝනේ මේ පාරිභෝගික අවශ්‍ය විදිහට අපි ඒක හදාගෙන කිරලා ඉවරලා ඊට පස්සේ පැකට් කරලා වෙළඳ පොළට යවනවා. ඒක තමයි වෙන්නේ.